හරි. ඔයාලා එකතු වෙලා ඉන්න අපේ PHP වීඩියෝ සීරීස් එකේ හතරවෙනි වීඩියෝ එකත් එක්ක. හරි. එතකොට අපි කලින් වීඩියෝ එකේ කතා කරා මොකද්ද? PHP වල භාවිතා වෙන ඔපරේටර්ස් ගැන. හරි. එතකොට අද අපි වීඩියෝ එකේ කතා කරනවා PHP වල තියෙන වර්ණයන් නැත්නම් කන්ඩිෂන් ගැන. PHP වල තියෙන වර්ණයන් නෙමෙයි නැත්නම් කන්ඩිෂන් ගැන කතා කරනවා අද අපි වීඩියෝ එකේ. අපි බලමු PHP වල තියෙන සරල වර්ණයන් මොනවද කියලා. හරිද? එතකොට ඉස්සෙල්ලා PHP condition. PHP එකේ අපි ඉස්සෙල්ලාම හම් වෙනවා if condition එක. හරිද? if ඉතින් මේක syntax එක if condition කියන අදාළ කොන්දේසියෙන් if කියලා දාන්න ඕනේ. ඊට පස්සේ වරහන් ඇතුළේ අදාළ කොන්දේසිය ඊට පස්සේ සංකල වරහන් දාලා කොන්දේසිය සත්‍ය නම් විය යුතු දේවල්. තේරුණාද? ඒ කියන්නේ මෙතන ලබා දෙන කොන්දේසිය සත්‍ය නම් විය යුතු දේවල් තමයි මේ if condition එකේ දෙන්නේ. හරිද? ඊළඟට අපිට හම් වෙනවා if else condition එක. if else ඒ කියන්නේ අරගම තමයි if එක දෙනවා අදාළ කොන්දේසිය දෙනවා. කොන්දේසිය සත්‍ය නම් විය යුතු දෙයක් සහ කොන්දේසිය අසත්‍ය නම් විය යුතු දෙයක් තියෙනවා. කොන්දේසිය සත්‍ය නම් විය යුතු දෙයක් සහ කොන්දේසිය අසත්‍ය නම් විය යුතු දෙයක් තියෙනවා. ඒක තමයි if else statement එකේදී වෙන්නේ. හරි. අපි බලමු චුට්ටක් මේ දේ කරලා කොහොමද වෙන්නේ කියලා. හරි. මම දැන් මගේ PHP code එක open කරගන්න. මම කලින් වැඩ කරත් ඊට එක මම open කරගත්තා. මම දැන් මේකේ දිනවා මොකක් හරි if condition එකකට දාලා දෙයක් දෙනවා. මම දෙන්නම් $x සමානයි 20යි. හරි. මම කියනවා if $x if $x සමානයි මම if $x කුඩායි 10යි. කුඩා නෙමෙයි විශාලයි 10යි. if $x විශාලයි 10යි කියලා දෙනවා මම. හරි. if $x විශාලයි 10යි කියලා දීලා ඊට පස්සේ එයා යටතේ කොන්දේසිය දුන්නා. ඊට පස්සේ කොන්දේසිය යටතේ වෙන්න ඕන දේවල් මම දෙනවා. හරිද? කොන්දේසිය යටතේ වෙන්න ඕන දේවල් දෙනවා. මම කියනවා echo කරන්න years කියලා. සරල වචන දෙමුකෝ. echo කරන්න years කියලා. හරි. ඊට පස්සේ එයාට වෙන්න ඕන දේවල් ඔය වගේ අපිට වෙන්න ඕන ඕනම දේවල් වුණාට පස්සේ අපිට කරන්න තියෙන්නේ මොකද්ද? මේ සංකර වරහන වහන එක. බලමු අපි දැන් මේක සේව් කරගෙන. ඊට පස්සේ මෙතන වැරදි දා කරලා මොකද්ද PHP close කරලා නැහැ නේ. PHP close කරලා නැහැ. PHP close කරලා බලමු මේක සේව් කරගෙන. මම මගේ වෙබ් browser එකට ගිහින් මොකද්ද localhost එල ඉරක් අපේ අදාළ folder එකයි නමය දීලා run කරන. මන් දුන්නේ සත්‍ය නම් වෙන්න ඕනේ දෙන්නේ නේ. සත්‍ය නම් මේ years කියලා ඉල්ල දෙනවා නේ. years කියලා ඉල්ල දෙනවා. මම මොකද්ද කිව්වේ? $x කියලා ඉස්සෙල්ලා කරා 20 නැත්නම් $x ගේ අගේ විශාලයි නම් 10ට වඩා විශාලයි නම් මෙන්න මේ කන්ඩිෂන් එක සත්‍යයි නම් මේ දේ වෙන්නේ කිව්වා. තේරුණාද? එහෙම තමයි මොකද්ද if statement එක වැඩ කරන්නේ. හරිද? ඊට පස්සේ අපි බලමු if else statement එක වෙන්නේ කොහොමද කියලා. ඒක වෙන්නේ කිසි දෙයක් වෙන්නේ නැහැ. හරිද? මෙතෙන් තේනවා. හරිද? මෙතෙන් දෙනවා else part එක. අතන වරහන වහද්දි වෙනවා මොකද්ද? else part එක. else part එක ඇවිල්ලා else part එකෙත් වගේ වෙනවා මොකද්ද? සංකල වරහණක් ඇවිල්ලා ඊට පස්සේ ඒ කියන්නේ මෙතන ලබා දෙන කොන්දේසිය අසත්‍ය නම් වෙන්න ඕන දේ. තේරුණාද? මෙතන ලබා දෙන කොන්දේසිය අසත්‍ය නම් වෙන්න ඕන දේ තමයි අපි මේ else part එකට දෙන්නේ. මම දෙන්නම්කෝ echo කරන්න no. go කරන්න no. අදාළ එයා යටතේ වෙන්න ඕන දේවල් දීලා මොකද්ද? එයාගෙත් සංකල වරහණ අපි වහන්න ඕනේ. හරිද? එහෙනම් මම දැන් මෙයාගේ වෙනස් කරන්නම්කෝ. නැත්නම් අපිට else එකේ වෙන දේවල් අගන්න වෙන්නේ නැහැ නේ.
මම සේව් කරා මොකක්ද දැන් මොකක්ද උනේ no කියලා වෙනස් වුනේ ඇයි මොකද්ද $x කුඩායිද 10ට වඩා නෑ $x 10ට වඩා කුඩා නෑනේ එහෙනම් මොකද මේ කන්ඩිෂන් එක අසත්‍යයි එහෙනම් මෙයා ක්‍රියාත්මක වෙන්නේ නෑ ක්‍රියාත්මක වෙන්නේ කවුද else part එකේ ඉන්නේ කෙනා තේරුණාද මං හිතනවා if condition එක සහ if else condition එක තේරෙන්නද කියලා හරි ඊට පස්සේ බලමු අපි තාම මොනවද තියෙන්නේ ඊට පස්සේ if එක කතා කරා අපි if else එක කතා කරා ඊට පස්සේ තියෙනවා මොකද්ද if condition එක තමයි මොකද්ද elif කියලා එකක් තියෙනවා එතකොට මේක වෙන දේ බලන්න ඒ කියන්නේ මේකේ කොන්දේසි කිහිපයක් වරන බහු කොන්දේසි ලබා දෙනවා අපි හරිද ඉතින්ලා අපි දෙනවා if යටතේ කොන්දේසිය if condition එතන දෙන කොන්දේසි හරිනම් මේක වෙන්නේ කියනවා ඒ කොන්දේසිය නෙමෙයි නම් මේක බලන්න කියලා කියනවා තේරුණාද ඉස්සෙල්ලාම කොන්දේසියක් දෙනවා ඒක හරිනම් මේක ක්‍රියාත්මක වෙන්න කියලා එයාට දෙන ස්ටේට්මන්ට් එක ක්‍රියාත්මක වෙන්න කියලා කියනවා හරිද ඒක හරි නැත්තම් අපි කියනවා මොකද්ද ඒක හරි නැත්තම් ඒ කොන්දේසි වැරදි නම් එහෙනම් බලන්න මෙන්න මේ කොන්දේසියට අදාළයිද කියලා හරිද එහෙනම් බලන්න කියනවා මොකද්ද දෙවෙනියට ලබා දෙන කොන්දේසියට අදාළද කියලා බලන්න කියනවා ඒකට අදාළයි නම් මේක කරන්න කියන. ඒ කියන්නේ මෙතනදී මෙන්න මේ ලයින් එක නැත්තම් මෙන්න මේ ස්ටේට්මන්ට් එක සිදු වෙන්නේ මේ කොන්දේසිය අසත්‍ය වෙලා මෙයා සත්‍ය වුණාම තමයි. තේරෙනවද? ඒ කියන්නේ මෙයා අසත්‍ය වෙලා මෙයා සත්‍ය වුණොත් තමයි මේ else if කියන පාර්ට් එකේ තියෙන දේ වෙන්නේ. එතකොට මෙයාත් අසත්‍ය වෙලා මෙයාත් අසත්‍ය වුණොත් එහෙම වෙන්නේ මොකද්ද? ඉස්සෙල්ලා මේක බලනවා ඒක හරිනම් මේක කරන්න කියනවා. ඒක වැරදි නම් මේක බලන්න කියනවා. ඒක හරි ගියා නම් මේ දේ කරන්න කියනවා. ඒකත් වැරදි නම් කරන්න දෙයක් ඇත්තෙම නෑ. එහෙනම් මේක කරන්න කියලා කියනවා. තේරුණාද? ඕක තමයි elif කියන එකේ වෙන්නේ. හරි. අපි සරල කෝඩ් එක ගහන්නම් දැන්. බලා ගන්න. percentage x $x සමානයි 10යි. කියලා දෙනවා. ඊට පස්සේ මම කියනවා if $x විශාලයිද 10යි. කියලා බලනවා මම. එහෙනම් මම කියනවා මොකද්ද? echo කරන්න hi php කියලා. හරිද? හරි. එයාලා දාලා වෙන්න ඕන දේ දීලා සංග්‍රහණය ලැබුවා. ඒක නෙමෙයි නම්. මේ උඩ දුන්න කන්ඩිෂන් එක වැරදි නම් ඊළඟට මම කියනවා මොකද්ද? else if යටතේ මම දෙනවා කන්ඩිෂන් එක. else if යටතේ දෙනවා මම percentage x percentage x සමානයි කියලා බලනවා 10යි. හරි සමානයි කියලා බලනවා 10යි. එයා හරිනම් මං කියනවා එයා නා සාමාන්‍ය අපි මේක වෙන්නේ සංග්‍රහණ නැතු නැත්නම් කන්ඩිෂන් එක ඇතුළේ if යටතේ තියෙන දේවල් ලියද්දී අපි සාමාන්‍ය ස්ටේට්මන්ට් ලියද්දී tab space එක කියන පාවිච්චි කරනවා. හරිද? එයා යටතේ මං කියනවා echo වෙන්න php කියලා. php කියලා echo වෙන්න කියලා කියනවා. හරි. එයාට දෙන්න ඕනේ දැලුවාට පස්සේ මොකද්ද? එයාගේ සංකලන ගයිලා අවසානට වැටෙනවා මොකද්ද? else part. ඒ එකක්වත් අයිති නැත්තම්. ඒ එකකටවත් අයිති නැත්තම් අවසානව සිද්ධ වෙන මොන part එකද? else part එක. එයාත් අපිට tab space එකක් ඇතුලේ කියනවා echo වෙන්න echo කරන්න no කියලා. echo කරන්න no කියලා. බලන්න මේක සේව් කරලා රන් කළා මොකද්ද වෙන්නේ කියලා. ගානා වේ browser එකට hello php. ඇයි hello php කියලා ආවේ? බලන්න. ඉස්සෙල්ලම අපි දුන්නා $x සමානයි 10යි.
ඊට පස්සේ අපි ආවා $x කුඩායිද 10ට වඩා. 10 10ට වඩා කුඩා නැහැ නේ. එහෙනම් මෙතන දෙන කන්ඩිෂන් එක අසත්‍යයි. ඒ කියන්නේ මෙයා සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ එනවා මෙයා ගාඩ else if ගාඩ එනවා. else if ඒක නෙමෙයි නම් බලන්න කියනවා මේක. ආයෙ කියනවා මොකද්ද? $x සමානයිද 10 කියලා අහනවා. $x සමානයිද 10 කියලා අහනවා. $x සමානයිද 10ට 10 10ට සමානයිනේ. එහෙනම් කියනවා මොකද්ද? hello php කියලා මේ ස්ටේට්මන්ට් එක ක්‍රියාත්මක වෙනවා. බැරිලාවත් මෙතනත් කන්ඩිෂන් එක අසත්‍ය වුණොත් අවසාන ක්‍රියාත්මක වෙන්නේ කවුද? මෙන්න මෙයා. තේරුණාද? මම හිතනවා ඔයාලට ඒකත් තේරෙන්න ඇති කියලා. හරි. අපි if else else if කතා කරා වගේම අපි මේ if else එක පාවිච්චි කරලා තව එකක් දෙනවා nested if කියලා. හරි. nested if කියලා එකක් පාවිච්චි කරලා තියෙනවා මේ if else එක. බලන්න මම nested if එකේ වලට පොඩි කෝඩ් එකක් නැත්නම් පොඩි ක්‍රියාකාරකමක් කළා වෙනවා. එතකොට මේක දෙනවා මොකද්ද? $a සමානයි 13යි ඊට පස්සේ if $a විශාලයි 10යි. හරි කන්ඩිෂන් එක. ඒක සත්‍ය නම් එකව වෙන්න ඕනේ දෙ නැත්නම් වැඩ කරන්න ඕනේ ස්ටේට්මන්ට් එක දෙනවා. එකක් නෙමෙයි දෙන්නේ. ඒක සත්‍ය නම් මෙන්න මෙතන නම් ස්ටේට්මන්ට් ඔක්කොම ටික වැඩ කරනවා. දැන් මෙන්න මෙතන දෙන කන්ඩිෂන් එක සත්‍ය නම් එකෝ කරන ස්ටේට්මන්ට් එකයි එයා ඇතුලේ if එකක් ඇතුලේ තව if එකක් දාන එකට අපි කියන nested if ක්‍රමවේදය කියලා. තේරුණාද? if එකක් ඇතුලේ තවත් if එකක්. හරි. if එකක් ඇතුලේ තවත් if එකක් දාලා දෙන ක්‍රමවේදය අපි කියනවාද? nested if ක්‍රමවේදය කියලා මේ PHP වල. හරි. ඒතකොට මේ දෙන මොකද්ද? if මේ කන්ඩිෂන් එක සත්‍ය නම් මෙයත් ක්‍රියාත්මක වෙනවා නැත්නම් මෙයත් වැඩ කරනවා. එයා වැඩ කරලා ඉවරලා ආයෙ කවුද කරන්නේ? මෙන්න මෙයා වැඩ කරන්න ගන්නවා. if $a විශාලයි 20ද කියලා බලන්න කන්ඩිෂන් එක වැඩ කරලා එයා හරි ගියොත් මේක වෙනවා. එයා වැරදුනොත් මෙන්න මෙතන දෙන කන්ඩිෂන් එක වැරදුනොත් වෙන්නේ කවුද? මෙන්න මේ else part. බලමු මේක රන් කරලා සුට්ටක් මම යනවා මගේ වෙබ් බ්‍රවුසර් එකට. බලන්න කෝඩ් එකත් එක බලන්න. මේ බලන්න කෝඩ් එකත් එක්ක ඉස්සෙල්ලා දෙනවා මොකද්ද? $a ඊට if $a විශාලයි 10යි. විශාලයි 10 නම් මොකද වෙන්නේ? එකෝ වෙනවා about 10 කියලා එනවා. ඒක ඇවිල්ලා මේ ඉතින් go about 10 මෙතන නිකන් ඒක. ඊට පස්සේ ආයෙත් එනවා if කියන එක. මේකත් ක්‍රියාත්මක වෙනවා. මොකද if $a විශාලයිද 20 කියලා බලන කන්ඩිෂන් එක දෙනවා. $a ගේ අගේ විශාලයිද බලන 20 වලට නෑ. එහෙනම් මෙයා වැඩ කරන්නේ නෑ. and also about 20 කියන වැඩ කරන්නේ නෑ. ඊට පස්සේ වැඩ කරන්නේ කවුද? මෙයා අසත්‍ය හින්දා මෙයා වැඩ කරන්නේ නැති හින්දා වැඩ කරන්නේ කවුද? මෙන්න මේ else එක වැඩ කරන්නේ. else එක දෙනවා මොකද්ද? echo කරන්න but not above 20. about 10 but not above 20. එතකොට මේ දින මොකද? nested if කියන කරන්නේ. يعني if එකක් ඇතුලේ ආයෙ පාරක් if එකක් දාලා අපි කන්ඩිෂන් එකක් පරීක්ෂා කරන එකක් තමයි මේ තියෙන්නේ. හරිද? මම හිතනවා ඔයාලට මේකත් තේරෙන්න ඇති කියලා වීඩියෝ එක නතර කරලා කෝඩ් එක අවුට්පුට් එකයි ඔයාලා දාගන්න. හරිද? ඊට පස්සේ අපි මේ වගේම තමයි අපි පුනර්කරන නෙමෙයි වරණ. හරි. මේ වගේම අපි වරණ දෙන ක්‍රමවේදයක් තව එකක් පාවිච්චි කරනවා තමයි අපි if ඔය ඔක්කොම if else ට අදාළ ඒවා තියෙන. තේරුණාද? ඔය ඔක්කොම කතා කරේ අපි if else ට අදාළ ස්ටේට්මන්ට් තමයි කතා කරන්නේ. එතකොට අපිට තව තියෙනවා මේ කන්ඩිෂන් දෙන ක්‍රමවේදයක් අපි කියනවා switch statement එක කියලා. තේරුණාද? මොකද්ද? switch statement එක. දැන් බලමු switch statement එකේ කොහොමද වෙන්නේ කියලා. එතකොට මේ තියෙන්නේ switch statement එකේ syntax එක කොහොමද? switch ඊට පස්සේ අදාළ variable එකක් හෝ ඒ අදාළ expression එකක් තියෙන ඊට පස්සේ case මේ case වගේ දෙන්නේ. ඊට පස්සේ case label 1 ඊට පස්සේ එයාට වෙන්න ඕන දේ ඊට පස්සේ break කරනවා නතර වෙනවා. ඊට පස්සේ case ආයෙත් එකක් පාරනවා. මේක නෙමෙයි නම් මේක. ඊට පස්සේ statement එක වගේ වෙන්න ඕන දේ break කරා. එයත් නෙමෙයි නම් මේක. ඒකත් වෙන්න ඕන දේ කරා break කරා. මේ එකකටවත් අදාළ නැත්තම් අවසානට වෙන්න ඕන default කියන එක ඇද දෙන එක. හරිද? එතකොට මේ තියෙන සරල කෝඩ් එකක් නැත්නම් මේ ස්විච් එකකින් ගත් සරල එකක් තියෙන්නේ. බලමු අපි මේක run කරලා. හරි. මම මේක ගිහින් ඔයාලා දාලා වෙන්නන්නම් කරලා අපි යනවා අපි text edit එකට ගිහිල්ලා paste කරගන්නවා. මම ඒක ලං කරගන්නම්. අද ඔයාලට පේනවාද කියලා පැහැදිලිව. හරි බලන්න. ඉස්සෙල්ලාම
favorite color කියලා variable එකක් තියෙනවා view color කියලා. ඒකට සමාන කරලා දෙනවා මොකද්ද red කියලා ගියා පාරලා තියෙනවා. ඊට පස්සේ switch කරලා දෙනවා අර expression එකට මොකද්ද මේ dollar favorite color කියන variable එක දැන් දාලා තියෙනවා. ඊට පස්සේ දෙනවා මොකද්ද case. case red. ඒ කියන්නේ මෙන්න එතකොට වෙන්නේ මොකද්ද case එක යටතේ දෙන්න එක කියලා ඉන්නේ මෙන්න මෙතනට තියෙන අගය මෙන්න මෙතනට තියෙන අගයට සමානද කියලා බලනවා. එහෙමනම් මොකද්ද echo කරනවා your color is favorite red. හරිද? ඊට පස්සේ ඒක break කරනවා. ඒක නෙමෙයි නේද? මෙතන ඒ කියන්නේ මෙතන තියෙන අගේ මෙයාට සමාන නැත්තම් මේ case එක. ඒ මේ case එක නැත්තම් ඊළඟ case එක. ඒකත් නැත්තම් default කරන එක තමයි මේ තියෙන්නේ. තේරෙනවද? default කරන එක තමයි ඔය තියෙන්නේ. හරිද? මේ රන් කරලා බලමු. එතකොට මේක සාපේක්ෂව අර else if වගේ වැඩ කරන එක කෙනෙක් තමයි මෙයාගේ සාපේක්ෂ ක්‍රියාකාරීත්වය තියෙන්නේ. හරිද? මේ රන් කරමු. මොකක්ද ආවේ? your favorite color is red කියලා නේ. your favorite color is red කියලා. තේරුණාද? අපි මේක නැස් කරමු බලන්න මෙතන. මෙන්න එකක් දාන්න මම මේ අර බලන්න දැන් red කියලා දෙන ෆයිල් එක. මම දානවා ඊළඟට තියෙන කේස් එක. blue. ආයෙ කියන මොකද්ද? පළවෙනි එක නැත්තම් දෙවෙනි එකට කරන්නේ. your favorite color is blue. ඒක බලමු default එකට කරන්නේ තියෙන. හරි. මම මෙතන දාන්නම්කෝ වෙනම පාටක් මෙතන නැති පාටක්. මොකද්ද? pink වගේ දාන්නම්කෝ. pink. මොකද්ද? your favorite color is another red blue no big. ඔයාගේ favorite color එක රතු එකත් එකක්වත් නෙමෙයි කියලා කියනවා. මොකද අර මෙන්න මේ default එකට දෙන එක දාලා ඉතින්. ඒ කියන්නේ සාමාන්‍යව අපි ඉස්සෙල්ලාම if කියලා එකක් දාලා දෙනවා. ඒක නෙවෙයි නම් else එක යටත් දාලා දෙනවා. ඒකත් නෙවෙයි නම් ආයෙත් else if එකට දාලා දෙනවා. අවසානටම else දෙනවා වගේම දෙයක් තමයි මේ switch statement එකේදී වෙන්නේ. ඉස්සෙල්ලාම අපි අගයක් මොකක් හරි variable එකක් හොයලා පවරනවා. ඊට එයාට මේක හරියද? එයා අනුව මෙයා හරියද? කියන්නේ මෙයා හරි ගිහිල්ලා නම් මෙයා වෙන්න ඕනේ. එයා වැරදි නම් මෙයා හරිද කියලා බලන්න. එයාත් වැරදි නම් මෙයා හරිද කියලා බලන්න. එයාත් වැරදි නම් ඔක්කොම හරිද බලලා අවසානට මේක කවුරුත් නැත්තම් default යටතේ තියෙන දේ තමයි වෙන්නේ. තේරුණාද? හරි. මං හිතනවා ඔයාලට ඒකත් තේරෙන්නේ නැති කියලා. හරිද? ඒතර ඔය තමයි මොකද්ද PHP වල තියෙන වර්ණ ආකාර මොනවාද? if else statement එකයි switch statement එකයි. ඒතර if else statement එක දෙනවා if ඊට පස්සේ else if ආය if else. හරි. resistor if කියලා පොඩ්ඩක් ඒ වෙන ඒ ඇතුලේ තියෙන තව එක උදාහරණ ආකාරයක්. ඊට පස්සේ ආයෙ දෙනවා මොකද්ද? switch statement එක. ඒතර ඔය දේ තමයි තියෙන්නේ මොකද්ද? PHP ඇතුලේ condition විදියට. මම හිතනවා ඔයාලට PHP condition හරිද PHP වරණ කියන කෑල්ල හොඳට තේරෙන්නේ නැති කියලා. එතකොට අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු PHP භාෂාවේ භාවිතාව වෙන පුනරකරණ ගැන. අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරමු මොකද්ද? PHP භාෂාවේ භාවිතාව වෙන පුනරකරණ ගැන. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.